ජෙනු බබත් එක්කලා අද අපි හදන්න යන්නේ ලොකි රෝල්ඩ් ස්ලයිසස්. මේකට අරන් තියෙනවා මාෂ්මෙලෝ, චොක්ලට්, ජුජුබ්ස්, ඒ වගේම ආමන්ඩ්, තව කිතුල් පැණි, බටර්, ඊට පස්සේ මෙල්ට් කරගන්න චොක්ලට්, ඩාර්ක් චොක්ලට්, මිල්ක් චොක්ලට් දෙකම ගන්න පුළුවන්. ඊට පස්සේ බටර් ග්‍රෑම් 80ක් විතර දාලා මේක ඩබල් බොයිල් විදිහට හරි අඩු ගින්දරේ ලිපේ තියලා හරි ඔයගොල්ලන්ට මේක මෙල්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඝන මේ බැටර් එක හදාගත්තට පස්සේ මේකට කිතුල් පැණි එකතු කරගන්න. ඒකත් දාලා හොඳට මික්ස් කරගන්න. මෙන්න මේ වගේ පදම එන්න. ඒ කියන්නේ කැට හිටින්න නැති වෙන්න. ඊට පස්සේ එකෙන් එක කොටසක් අයින් කරගන්න හතරෙන් එකක් වගේ. ඊට පස්සේ මේකට අපි අර කපාගත්තු මාෂ්මෙලෝස්, චොක්ලට්, තව නට්ස් වර්ග ඔයාලට මේකට කැමති දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. බිස්කට්, පැණි රස අඩුවෙන් ඕන නම් වැඩිපුර නට්ස් වර්ග, පැණි රස අඩු බිස්කට්, ඒ වගේ මාෂ්මෙලෝ අනිවාර්යයෙන්ම ඕන දෙයක්. මේ ටික එකතු කරගෙන මේක අහපව මික්ස් කරගන්න හොඳට. මේ ටිකක් ඝන මිශ්‍රණයක් එන්නේ. ඊට පස්සේ මේක තැටියක හරි ඔයගොල්ලෝ හදාගන්න භාජනයේ හරි දාලා හොඳට තුනී කරගෙන අර අපහැදිලි උඩින් අර අයින් කරගත්ත චොක්ලට් ටික දාලා ටිකක් නීට් කරගන්න. හැබැයි මේක නීට් නැහැ. මේ තියෙන ෆයිනලි. ඊට පස්සේ මේක පැය 3ක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගෙන මාගේ කෑලි කපාගෙන රස බලන්න පුළුවන්. හරිම රසයි. ටිකක් පැණි රස වැඩි කෑමක්. පොඩි අයට හදලා දෙන්න පුළුවන්. නිතරම හදන්න, නිතරම කන්න හොඳ දෙයක් නන් නෙවෙයි. පැණි රස වැඩි නිසා චොක්ලට් වර්ග ගොඩක් පාවිච්චි කරන නිසා. ඉතින් හැදුවට පස්සේ හිතුණා මේකට චොක්ලට් වලට වැඩිය මාෂ්මෙලෝස් එක්කලා නට්ස් වර්ග මොනවා හරි පාවිච්චි කරා නම් හරි කියලා. Thank you.